ඔව් ඔය තෙමිලා ඉන්න එකේ නාන්න යන්න පුළුවන්. නාම චුට්ටා. අයියේ නාන්න බෑ. බයිනවද? මොකද නා ඔය දැන් වැස්ස දෙමිලා ඇවිල්ලා නාන්න තෝ පුළුවන්ද? යා එන්න මම දඟලගෙන එන්න. යා නා දඟලගෙන නාන්න බැයිද? ඌරෙක් වගේ. බෑ. ඇහුණානේ. මොකද නාන්න බැරි? යන්න නාන්න ඉන්න මම බබා දඟල කියන්නකෝ. ලීනු නාන්න යනවද? නාන්න යනවද? ලීනු නාන්න එන්න. මම දඟලගෙන එන්න. යා නාන්න යා. මොකද්ද කියන්නේ? නාන්න බෑ. මම මේ තනියෙන් නානවා පේන්නේ නැද්ද අර? ඔය දැන් වැස්ස දෙමිලා ඇවිල්ලා ඕම ඉඳපුවා හිම්බි සහ හැදෙනවා. යා නාන්න යා. නාන්න යා. යා නාන්න යා. යා. එන්න. ඕනේ කැස්සුකුත් ආ. නාන්න යා පොඩ්ඩක් නාම් පුතේ ඈ. දැන් තෙමිලා ඉන්න එකේ. දැන් හපන්නේ නාන්න බැයිද? නාන්න අල්ලගන්න ලීරු පැටියව අපේ. යා ඇයි නාන්න බැයිද? එහෙනම් යාළුත් එක්ක ගිහින් තෙමිලා වෙන්නේ මොකද? යන්න නාන්න. නාන්න. අප්පච්චි උරතා කරනවනේ ඒකයි යාට බය නැතුව එකට කියවන්නේ. මාත් එක්ක ඔය දම්වැල ගේන්න යනවා අප්පච්චි. දම්වැල හොයනවා. පුතා නාවයි. ලී බයින්න ගිහිල්ලා? නෑ අපි ගාවට ආවට අපි බේරන්නේ නෑනේ. දැන් එන්න කියද්දි තෙමුණානේ. බලනවා ගිහින් එපිලා. අර ගිහින් බල. ඕන් අප්පච්චි ගේන්න දම්වැල. ඕන්. අනේ අපි නම් බේරන්නේ නෑ. එන්න කියද්දි තෙමුණ ගිහිල්ලා. එන්න හැංගෙන්නේ. අපයි ඇත්තටම. ඔව් පුතාට නාන්න බෑ. තෙමෙන් යන්නේ මොකද යාළුවොත් එක්ක ඇවිදලා මහන්සිලා ආවනම් නා ගන්න ඕනේ.